අයිබෝන් මේ අයහපත් කාලගුණය නිසා අප රටේ පීඩා විඳින සියලු ජනතාවට ඉතා ඉක්මනින්ම මේ අයහපත් කාලගුණය පහවී ගොස් තුරුවන්ගේ ආශිර්වාදයෙන් ශ්‍රී දළදා හාමුදුරුවන්ගේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සියලු ආගම්වල ආශිර්වාදයෙන් ඉතා ඉක්මනටම සැනසීමක් සුවයක් නිරෝගී භාවයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ මගේ පොඩි සංවිධානයේ හෙළදූපුතුන් සමග යුගයක අපි කියන මේ සංවිධානයත් සමග. ඉතින් අපි කතා කළ යුතු අවස්ථාවක් නෙමෙයි මේ අවතැන් වෙලා සිටින පීඩා විඳින මේ අතර පුංචි දරුවෝ කුඩා දරුවෝ ඉන්නවා, ගර්භණී මව්වරු ඉන්නවා, රෝගී කාන්තාවෝ ඉන්නවා, එක්තැන් වෙච්ච රෝගීන් ඉන්නවා, පිළිකා රෝගීට ගොදුරු වෙච්ච රෝගීන් ඉන්න පුළුවන් වකුගඩු විවිධ වූ ශාරීරික රෝග තත්ත්වයන්ටපත් වූ රෝගීන් ඉන්න පුළුවන් මේ අවතැන් පිරිස අතර. නිසා අපි හැමෝම එකතු වෙලා මේ පිරිසට පිහිටවීම තමයි කතා කිරීමට වඩා අවශ්‍ය වෙන්නේ. දැන් මම කතා කරන්නේ මේ ආශිර්වාදයක් කිරීම සඳහා, මේ සඳහා දැනුවත් කිරීමක් සඳහා. ලෝකයේ හැමදෑම ආපදා තියෙනවා, ස්වාභාවික විපත්. ඒක ලෝකය සමතුලිත වෙනවා වගේම අසමතුලිත වෙන අවස්ථා තමයි මේ. අපේ ශරීරයේ වගේ තමයි. දැන් අපේ ශරීරයත් අසමතුලිත වූ අවස්ථාවලදී සමතුලිත වෙලා තිබිලා අපි රෝගීන් වෙනවනේ, අපි රෝහල් ගත වෙනවා, විශාල වෛද්‍ය ප්‍රතිකාර අපිට දිගු කාලීන කෙටි කාලීන වශයෙන් ගන්න ලෝකෙ තමයි ලෝකය. ඒ ලෝකයේ දිහා බැලුවා ලෝකයේ හැමතැනම අද පිපිරීම්, නායම්, භූකම්පන, එතකොට ගම් වතුර, සුනාමි වගේ දේවල් විටින් විට සිදු වෙමින් පවතිනවා. දැන් මේ සඳහා කළ යුතු දේ තමයි මේ ලෝක ගෝලයේ ඇතුළේ ඉන්න මේ ශ්‍රී ලංකා දීපය ඇතුළේ ඉන්න අපි හැමෝම ඉතා ධාර්මික ජීවිතයක් ගත කිරීම. මෙතනින් එහාට අපිට කිසිම පිළිසරණක් නැහැ. මොන දේශපාලන න්‍යාය පත්‍රයේ හිටියත්, මොන දේශපාලන පක්ෂයේ ඇදෙව්වත්, මොන දේශපාලන නායකයාට අපි ලෙන්ගතුව කතා කළත්, ඔවුන් අනුමත කළත් මේ ධර්මයට පිටේ යන්න කිසිවෙකුට බෑ. ඒ නිසා හැමෝම ධාර්මික වෙන්න. අපේ රටේ ප්‍රධාන ආගම සම්බුදුදහම, බුදුදහම, ඊගාට ඉස්ලාම් ආගම, ක්‍රිස්තියානි ආගම, හින්දු ආගම, මේ ආදී වශයෙන් ආගම් දාන සියලු දෙනාම තමන්ගේ ධර්මයේ අනුව ජීවිතයේ මේවන් ඉදිරි කාලයේදී එහෙම නොවුනොත් මීට වැඩිය බරපතල වූ ස්වාභාවික විපත් වලට මානුෂිකත්වයට නොගැලපෙන දේවල්ට මේ ලෝකයේ තුලින් අපිට දඩුවම් ලැබෙයි. ඒ නිසා බුදුදහමට මුවා වේ, විශේෂයෙන් මම කියන බුදුදහමට මුවා වෙලා බුදුදහම කියන උතුම් වූ ලෝකෝත්තර ලෞකික උද්දාහමට මුවා වෙලා දෙපක්ෂේම ගිහි පැවිදි දෙපක්ෂේම සමහර අය මේ කරන අධාර්මික වැඩ, මේ කරන අසාධාරණ වැඩ නතර කළා පුළුවන් තරම් ධර්මයට ඇවිල්ලා අපි මේ ජීවත් වෙන කෙටි කාලය තුල ධර්මානුකූල ජීවිත ගත කරන්න. එතකොට මේ වායුගෝලය පිරිසුදු වෙනවා. මේ වායුගෝලය පිරිසුදු වෙනකොට ස්වභාවිකව මේ ස්වාභාවික ලෝ තුල ලංකාව තුල මේ ලක්දිව තුලත් යම් විපර්යාස සිද්ධ වේ ධාර්මිකව. ඉතින් අපි කතා කළා ඇති දැනට මේ අවතන් වී සිටින තව දින කීපයක් මේ තත්ත්වයේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශනයට පත් කරනවා. විටින් විට මේ පවතී. එතකොට මේ සඳහා අපිට පුළුවන් උපකාරයක් කිරීම තමයි මේ අවස්ථාවේදී කළ යුත්තේ. මම පෞද්ගලිකව කියනවා නම් මම ඉතා ධනවත් සංවිධානයක් තියෙන විශාල මුදල් විශාල වශයෙන් මට පසුබිම් වූ දේවල් කරන්න සම්පත් නැහැ. නමුත් දැන් මේ නිවේදනයක් ආවා කොළඹ බෞද්ධ නාලිකාවේ සම්බෝධි විහාරයේ මේ සඳහා වියලි ආහාර, ඖෂධ, සනීපාරක්ෂක කට්ටල ආදී එකතු කරනවා. එකතු කළා මේ අවතන් වූ අපේ ජනතාවට බෙදා හදා දෙන්න, උන්ට උපකාර කරන්න, උදව් කරන්න බලාපොරොත්තු සිටිනවා. ඒ සඳහා දියත් කරන ක්‍රියාකාරකමක් ඒ විහාරස්ථානයේ තවත් ගොඩාක් සංවිධාන මේ සඳහා ඒක රාශී වී පුළුවන් විදියට හාල් කිලෝ එකක්, සීනි කිලෝ එකක් කර ගිහිල්ලා දීලා මේ ජනතාවට අපි උදව් කරමු. ඒකට අපි ආශිර්වාද කරමු. ලෝකේ අසමතුලිතතාවය නතර කරන්න බෑ. ලෝකේ පැවතුණු දා ඉඳලා පවතින දෙයක්. මේ කාගේවත් වරදී සිද්ධ නමුත් ලෝකේ පවතින්නේ ධර්මයේ මතයි. දැහැමි සිටිවිලි මුදාහරින්න මගේ සිත් වලින්, කයෙන්, වචනයෙන්, සිතෙන්. එතකොට ගොඩක්ම සමබර වෙනවා. සමබරතාවයට ඇතද ඊයේ මම දැක්ක අම්පාර දිස්ත්‍රික්කයේ මෝටර රථයක්
එන ඉදිරියෙන් යන යතුරු පැදියට යන්න අවස්ථාව දෙන්න ඕනින්ද අයින් කළා. පෙරළුනේ ජලාශයකට මොටර රථයේ සිටි තිදෙනාම ඒ ජලාශයේ මොටර රථයත් ගිලිලා මිය ගියා. ඉතින් හරි ශෝචනීය ක්‍රියාකාරකම්. ඊයේ දින ඇතුළත අතුරුදන් පිරිසක් ඉන්නෝ මිය ගිය. ඉතින් මේ දුප්පත් ජනතාව, මේ රටේ දුප්පත් ජනතාව ඉතින් මේ මරණ ඉතින් මේවා පිළිබඳ මේ සියල්ල පිළිබඳ දේශපාලන න්‍යායපත්‍ර වලින් පිටපැනලා නැවතත් සිතා බලන්න පුළුවන් තරම් ධාර්මිකම වෙන්න. සතුන්ට මිනිසුන්ට සතුන්ට ගහකොළට පවා යහපතම සෙත්ම කරන්න, මෛත්‍රී කරන්න. එතනින් එහාට මේ ලෝකේ මේ සිදුවෙන ලෝක ගෝලය තුල ලංකා සිටියම ඇතුලේ කෝටි 2 කෝටි 30 ලක්ෂයක් ජනතාව ඇතුලේ සිදුවෙන මේ ක්‍රියාකාරකමට විසඳුමක් නැහැ. අපි පුළුවන් ඉක්මනට මම මේ මගේ අදහසක්ම ඉදිරිපත් කළේ පුළුවන් ඉක්මනට පුළුවන් විදිහට මේ අවතැන් වූ ජනතාවට පිටක් වෙන්න ඉදිරිපත් වෙමු, ක්‍රියා කරමු, ක්‍රියාශීලී වෙමු. ඒක තමයි මේ අවස්ථාවේ සිදුවිය යුතු දේ. ඉතින් මේ මුළු ශ්‍රී ලංකාවටම මේ අයහපත් කාලගුණයෙන් පීඩා විඳින සියලු ජනතාවටම තුරුවන්ගේ ආශිර්වාදයෙන් මම නැවතත් ප්‍රාර්ථනා කරනවා. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර සතරවරන් දෙවිවරුන්ගේ පීඩ ආරක්ෂාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.